තමන්ගේ පුතා අධ්‍යාපනයට දක්ෂයි. ඒ නිසාම මොකද කරන්නේ? මෙන්න පුතාට ශිෂ්‍යත්වයක් ලැබෙනවා පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න. තාත්තා තවත් වෙහෙසෙනවර කළු කල්ලෙක්ක ගිහිල්ලා එහෙම වෙහෙසිලා තාත්තා පුතාව පිටරට යවනවා. පුතා පිටරට ගිහින් හොඳට ඉගෙන ගන්නවා. කාලෙත් එක්ක තාත්තා ධර්මයේ වත්ත පල්ලෙහායි මහා ඉහළට මන්දිරයක් ගොඩ නැගෙනවා. ලොකු ගයක් හැදෙනවා. පුතා තමයි මේ ගේ හදාගන්නේ. තාත්තගෙන් හොයන්නේ බලන්නේ අහන්නේවත් නැතුව. තාත්තව කතා කරන්නේවත් නැතුව තාත්තයි. කොහොමාරි පුතා ඉන්නේ කොළඹෙනුම කෙල්ලේ අරගෙන විවාහ වෙන්න බලාගෙන. ඇවිල්ලා ඔන්න ගෙදර විවාහේ අලුතින් හදපු ගෙදර. නේ තාත්තට ඇරෙනවා. තාත්තා අකලට වෙච්ච පිළිද වෙච්ච මලක් වගේ ඒ තාත්තගේ පිළිකණ්ඩට වෙලා බලාගෙන ඉන්නවා. දැන් එන්න කියයි. පුතා මට දැන් එන්න කියයි. විවාහෙට. තාත්තගේ දැස්වල කඳුළු පුරවගෙන පුංචි කාලේ අම්මා නැති වුණ වෙලාවෙ ඉඳන් පුතේ පිරිමි කෙනෙක් හැටියට තාත්තා පාන්දර නැගිටලා උයලා මේ පුතාට කවලා ඇඳුම් පැළඳුම් අයන් කරලා අඳවලා පාසලට ගෙනිහින් දාලා මේ හැම දේම කරලා අවසානයේ පුතේ මට කරපු දේ අත්පය වල නහරෙලි පිච්ච මේ තාත්තා පිටන්නේ දුක්සේ කාලේ ගත කරනවා. ඔහොම කාලේ ගත කරද්දී අලුත් විවාහ වන දෙන්නට පුංචි පුතෙක් ඉපදෙනවා. මේ පුංචි පුතා සෙල්ලම් කරන යාළුවා තමයි සීයා. හැමදාම අම්මයි තාත්තයි එනවා. ඇවිල්ලට බල්ලට කන්න දෙන පිගාන අරගෙන ඇවිල්ලා හොදන්නේවත් නැතුව කෑම එකක් බෙදලා කුණුහර පිටු කියලා අර තාත්තට දාලා යනවා. ඒක හැමදාම මේ පුංචි පුතා දකිනවා පෙන්නනවා. පුංචි පුතා දැකලා කොහොමාරි සීයා මියදුනා. දැන් ඔන්න රංග මණ්ඩලේ රංග දක්වනවා. ඉන්නකන් සැලකුවේ නෑ බැලුවේ නෑ. කොච්චර දේවල් කළාද. ඊට පස්සේ මේ පුංචි පුතා මොකද කරන්නේ? දුවලා ගිහිල්ලා අර සියයට කන්න දීපු පිගාන හංගනවා. ධර්මස්සේ අම්මයි තාත්තයි හත්දොලේ කටයුතු ඉවර වෙලා ඇවිල්ලා බල්ලන්ට කන්න දෙන්න පිගාන හොයති නෑ කොහෙවත් පිගාන. මයි පුතා පිගාන ගත්තද කියලා අහලා පුතා දුවලා ගිහිල්ලා පිගාන ගියා. ඇයි මගේ පුතා පිගාන ගත්ත කියලා අහද්දී අම්මයි තාත්තයි වයසට ගියාම කන්න දෙන්න කිව්වා. පිනාන්ති හොඳට කල්පනා කරන්න. ඔබට මට අපි අපේ දෙමව්පියන්ට බෙදෙන හැන්දෙන්න අපේ දරුවන්ට අපිට කවදා හරි අපි දරුවන්ට දෙන ආදරේ ඕනකට වැඩිත් එපා ඕනකට අඩු